හලෝ යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා කියනවා. ඉතින් මේ අපි අද කරන්න යන්නේ යාළුවනේ ඉතින් දුන්නක් හදන්න. දුන්නක් හදලා යාළුවනේ ඉතින් මේක තමයි මම කරන පළවෙනි vlog එක. vlog එකක් විදිහට තමයි යාළුවනේ මම මේක කරන්නේ. ඉතින් දුන්නේ ටුම් කියලා පොඩක් ට්‍රේනින් එන්නේ යාළුවනේ යන්නේ. එහෙනම් අපි කෙලින්ම වීඩියෝ එකට යමු. හරි යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට දුන්නක් කියපු ගාම මතක් වෙන්නේ මොකද්ද? දුන්නක් කියපු ගාම යාළුවනේ ඉතින් අපට කෝට්ටක් ඕනේ. ඉතින් කෝට්ට තමයි අපි දුන්න හදන්නේ. ඉතින් අපි ඒකට අද උණ බට තමයි හොයාගන්නේ. හරි එහෙනම් අපි උණ බට කපන්නත් යන්න ඕනේ යාළුවනේ. හරි යාළුවනේ ඉතින් ඔන්න මන් දුන්න හදන්න උණ බට කපන්න පීයක් ගෙනාවා. හරි යාළුවනේ නම් ඉතින් අපි උණ බට කපන්න යමු. යාළුවනේ නම් අපි ඉතින් අයින්න දැන්ට යමු. හරි යාළුවනේ අපි ගැම්මට කැලේ මැදින් යමු. ඉස්සල්ලා තැනින්ම තමයි යාළුවනේ ආවේ. මෙතන යාළුවනේ අර ඝන කැලයක් යාළුවනේ. කුරුඳු කැලයක් අපේ මේ මෙතන කැලේ ඉතින් යමු. තුන් පැත්තකින් යලා යාළුවනේ. අපෝ. හරි යාළුවනේ. උඩිය අකට රැබ්බක් වුණා යාළුවනේ. මේ හරියටම ආවා. කද්ද වෙලා පැටලුණා. මම තාම පැටලලා. හරි එහෙනම් අපි එකෙන් නොසැලී පෙරට යමු. හරි යාළුවනේ අපි කෙලින්ම ඉන්න හරි යාළුවනේ ඉතින් අපි ගන්න හදන තැනට ආවා. ඔන්න යාළුවනේ අපි හරි යාළුවනේ නම් ඉතින් අපි ගැම්මඩ මේක හදන්න ගමු. අන්න තියෙනවා උණු පඳුර. මම මේ ලස්සන මල් තියෙන හොඳ පොට්ටයක් හොයාගත්ත යාළුවනේ. හරි එහෙනම් අපි මේක කපන්න මේක හදන්න ගමු. එතන එහා පැත්තේ ලකුත් තිනවා. හරි යාළුවනේ මේක තමයි ලස්සන උණු පඳුර. උණ පඳුර යාළුවනේ ඉතින් ලස්සන. හරි යාළුවනේ ඉතින් අපිට පොඩි අලකුත් දැක්කා. යන්න උනා. එහා පැත්තේ මේ යාළුවනේ ඉතින් මෙතනට ආව යාළුවනේ මෙතනත් හොඳයි. මම මේකෙත් වීඩියෝ එක කරා යාළුවනේ මේ මාළු අල්ලන එක. මම ඊට කලින් මේක නූල් හොයා ගන්න ඕන. ඒකත් කරා යාළුවනේ එන්න දැන් තමයි පේන පොඩි යමු. මාළුවෙක්. හරි යාළුවනේ මම හොයාගත්තා. උන්නතන අයින් ඉන්නේ යාළුවනේ. හරි එහෙනම් අපි ඉතින් මේක හදා. ඔයගලන්ට පේන ඇති ඔන්න ඉන්නවා. මගේ උසට වඩා පොඩියට යාළුවනේ. හරි යාළුවනේ නම් අපි ඉතින් ආවේ මේක කරන්නේ උණ කපන්න. අපි උණ පඳුර මේක කපාගෙන එමු. හරි යාළුවනේ එතන පොඩි ඇල පාරක් තියෙනවා. ඉතින් දැන් අපිට හරි යාළුවනේ ඔන්න එහෙනම් අපි ආයේ ගන්න කලින් යාළුවනේ මම මේ විදිහට ආවා. මෙතනින් පොඩි ගැටයක් කපා ගන්න ඕන. අපි යාළුවනේ මේ උණ මේක ඒ යන්නේ උණ බටයක් පළල ගන්න නැතුව යාළුවනේ අපි උණ අත්තකින් හදමු. ඔක තමයි ඉතින් යාළුවනේ පරිතරම මේ අත්ත හොඳයි කියලා. මේක යාළුවනේ ටික දිගයි. මේක අපිට හරි යාළුවනේ මම මේ විදිහට එක පැත්තක නම් කපා ගත්තා. එහෙනම් අපි ගැම්මට කපා ගමු. අනිත් පැත්තට කපා ගමු. වටේ අයින් කරගත්ත යාළුවනේ. හරි යාළුවනේ ඉතින් මම මේ පැත්තෙත් කපා ගත්තා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේක යාළුවනේ ඉතින් ගැම්මට කපා ගත්තා. අම්මා. ඉතින් අපි මේක හරි යාළුවනේ ඔන්න ඇදලා විදිහට එක පැත්තකින් හරියට ගැට ගහ ගන්න ඕන. නේ යාළුවනේ ඉතින් අපි මේක කපා ගත්තා. ඔයගලන්ට පේනවා ඇති යාළුවනේ ඉතින් අපි ඒක සුද්ධ කරගන්න ඕන. ඒකින්ද අපි මොකද කියලා නැත්තම් මෙතන ඇලගාවට එමු. මේ ඇලි ඉඳලා තියෙන යාළුවනේ මේ දස්සල හරි යාළුවනේ මේ පැත්තට වහින්නේ නැහැ. ඉතින් ඔයගලන්ගේ පැත්තට වහින්නේ නැත්තම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒකින්ද තමයි යාළුවනේ මේ ඇලි ඉඳලා තින්නේ. හරි යාළුවනේ නම් අපි ඉතින් උණ බටේ සුද්ධ කරගෙන ඉමු. මේ විදිහට එක පැත්තක් නම් හදාගත්තා. අපි ඉතින් අනිත් පැත්තට හදාගමු. ඔන්න යාළුවනේ මේක ගත්තා ඉතින් අපි මේක සුද්ධ කරගමු. මේ විදිහට යාළුවනේ නැවෙන්න ඕන. මේ විදිහට යාළුවනේ ඉතින් මේකේ තියෙන මේවා ටික අයින් කරගන්න ඕන. හරි යාළුවනේ මම මේ විදිහට යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ මගේ නාවගත්ත හරියට ඉතින් ඔයගලන්ට පේනවා ඇති. මේක මගේ පළවෙනි vlog එක. මේ විදිහට ඉතින් යාළුවනේ හරියට ගැට ගහ ගන්න ඕන හොඳට තදට. නැත්තම් මොකද ගැලවෙනවා මේක. මේ විදිහට යාළුවනේ ඉතින් මේක සුද්ධ කරගන්න ඕන. හරි යාළුවනේ ඉතින් මම ඔක්කොම සුද්ධ කරගෙන ගැට ගහගත්තා. භාගයක් විතර සුද්ධ කරගන්න. ඉතින් අපි මොකද කියනවා මට මේක මෙච්චර දිග එකක් හදන්න හදාගමු. හරි යාළුවනේ මට හිතෙනවා හරි යාළුවනේ ඉතින් දැන්ට වැඩේ නම් ඉවරයි. වගේ කියලා. හරි එහෙනම් අපි ළඟට යමු ඊතලයක් හදන්න. අපිට වැඩි වුණොත් ඔන්න හරි යාළුවනේ ඉතින් අපි කරන හදන තැනට ආවා. එකපාරයි
හරි යාළුවනේ නම් ඉතින් අපි ගැම්මට මේක හදන්න ගමු. මම මේ ලස්සන මල් තියෙන හොඳ පොට්ටයක් හොයාගත්ත යාළුවනේ. හරි එහෙනම් අපි කපන්න මේක හදන්න ගමු. හරි යාළුවනේ ඉතින් අපි ආයි ඉන්න තැනට යමු. මේක හදා ගන්න ඕන තැන. අපි උණ කොට්ටක් කපා ගත්තා. හරි යාළුවනේ ඉතින් අපිට එතනින් පොඩ යන්න වුණා. ඒකින්ද මම මෙතනට ආව යාළුවනේ මෙතනත් හොඳයි. අපි මේක හදාගමු ඉතින්. මම ඊට කලින් යාළුවනේ මේක නූල් හොයා ගන්න ඕන. ඉතින් අපි නූල් ටිකක් හොයාගන්න යමු. හරි යාළුවනේ මම මේක හොයාගත්තා. හරි එහෙනම් අපි මේක හදාගමු. මගේ උසට වඩා පොඩියට යාළුවනේ ගන්න ඕන. ඒකෙන් තමයි මේ හරියම කපා ගන්නවා. හරි යාළුවනේ මම මේ විදිහට කපා ගත්තා. ඉතින් දැන් අපිට නූල උතා ගන්න තියෙන්නේ යාළුවනේ. නූල උතා ගන්න කලින් යාළුවනේ මම මේ විදිහට මෙතනින් පොඩි ගැටයක් කපා ගන්න ඕන. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට එක පැත්තක නම් කපා ගත්තා. අපි අනිත් පැත්තට කපා ගමු. හරි යාළුවනේ ඉතින් මම මේ පැත්තෙත් කපා ගත්තා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේක නවාගෙන හදාගන්න. ඉතින් අපි මේක මේ විදිහට එක පැත්තකින් හරියට ගැට ගහ ගන්න ඕන. යාළුවනේ ඉතින් මම එක පැත්තකින් නම් හරියට ගැට ගහගත්තා. හොඳට අදට ගැට ගහ ගන්න ඕනේ යාළුවනේ. මොකද කියනවා නැත්තම් ඇදෙනවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට අපිට උඩ පැත්තෙන් මේක දාලා නවා ගන්න ඕන. හරි යාළුවනේ ඉතින් මේ විදිහට එක පැත්තක් නම් මම හදාගත්තා. අපි ඉතින් අනිත් පැත්තට හදාගමු. මේ විදිහට යාළුවනේ නැවෙන්න ඕන. හරි යාළුවනේ මම මේ විදිහට නවා ගත්තා හරියට. ඉතින් ඔයගලන්ට පේනවා ඇති. මේ විදිහට ඉතින් යාළුවනේ හරියට ගැට ගහ ගන්න ඕන හොඳට තදට. නැත්තම් මොකද ගැලවෙනවා මේක. හරි යාළුවනේ ඉතින් මම තදට ගැට ගහගත්තා. හරි ඉතින් අපි එහෙනම් මේක ලස්සනට පොඩ්ඩක් හදාගමු. හරි යාළුවනේ ඉතින් දැන්ට දුන්නේ වැඩේ නම් ඉවරයි. හරි එහෙනම් අපි ළඟට යමු ඊතලයක් හදන්න. යාළුවනේ ඉතින් මේක තමයි ඉතින් මම හදාගත්ත දුන්න. ඉතින් මට මතකුණා යාළුවනේ ඊතලයක් හදාගන්න. ඉතින් මම දැන් යන්න ඕනේ යාළුවනේ ඊතල ගේන්න. ඊතල හදාගන්න ඕනේ යාළුවනේ ඉතින්. හරි යාළුවනේ ඉතින් අපි ඊතල හදාගන්න අපි උණ බට වලින් ඊතල හදමු. හරි ඉතින් අපි එහෙනම් ඊතල හොයන්න යමු. යාළුවනේ ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නත් එක්ක අනිත් පාරෙන්ම ආවා. ඊතල කපන්න යන්න. ඒක නෑ යාළුවනේ ඉස්සෙල්ලට වඩා කැලේ අර තියෙන වඳුර අම්බෝ හරිම කැලේ යාළුවනේ මෙතන නම් ඔන්න යාළුවනේ අපි එතනට ආවි ඉතින් අපේ ඊතල වලට හොඳ මොනවා හරි අපි කපා ගමු. හරි එහෙනම් මම කපා ගන්න ගමන් ඔයගලන්ට මේ විදිහට තියන්නම්. හරි යාළුවනේ ඉතින් අපි මේකෙන් තමයි කපා ගන්න ඕන. ඉතින් මම ඉස්සෙල්ලා වගේම පීයගෙන ආවා. හරි යාළුවනේ නම් අපි ඉතින් ඊතල වගේ කපා ගන්න යමු.
මම මේ විදිහට හීනි මේකක් ගත්තා. එකෙන් අපි කපා ගමු. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට ඊතල එකක් නම් කපා ගත්තා. එකක් මදි වෙයි යාළුවනේ බොහෝ දුරට. මොකද එකක් නැතුනොත් ඉතින් එහෙම සකබුන් වෙනවා. අපි ඉතින් තව එකක් කපාගෙන බලමු. ඒක යාළුවනේ හොඳට උල නම් තිනවා. එහෙනම් අපි තව එකක් කපාගෙන බලමු. හරි යාළුවනේ ඉතින් මම තව එකක් නම් කපා ගත්තා. ඒක නම් කැඩන යාළුවනේ. අපි ඒක හරියන්නේ යාළුවනේ වෙන එකක් හොයාගමු. හරි යාළුවනේ ඔන්න තව එකක් හොයාගත්ත ඉතින් මම ඉතින් පොඩ් ගලුණා. හරි ඉතින් යාළුවනේ මම ඊතල ටික දැන් හදාගත්තා. අපි එහෙනම් මේක ට්‍රේනින් වෙන්න යමු. හරි යාළුවනේ ඉතින් මම ඊතල තුනකුයි දුන්නකුයි කපා ගත්තා. හදාගත්තා. හරි අපි ඉතින් එහෙනම් ආයි ඉන්න තැනට යමු. ගන්න කැලේ යාළුවනේ. අපි ඉස්සල්ලා ආපු තැනින්ම තමයි දැන් නම් ආයෙත් ආවේ. හරි යාළුවනේ එහෙනම් ඔන්න ඉතින් මම ඉන්න තැනට ආවා. තව ටික යාළුවනේ. හරි යාළුවනේ ඔන්න ඉතින් අපි ඉන්න තැනට ආවා. මෙතන තමයි අපි හිටියේ ඉස්සෙල්ලත්. අපි එහෙනම් මේක ට්‍රේනින් වෙන්න යමු. ට්‍රේනින් වෙන්න කියන්නේ යාළුවනේ ඉතින් මේක ටෙස්ට් කරලා බලන්න හොඳයිද කියලා. හරි එහෙනම් අපි ඒකට ලෑස්ති වෙමු. හරි යාළුවනේ ඉතින් මම මෙන්න මේක තමයි කරන්න හිතන් ඉන්නේ මේකට තමයි වෙඩි තියන්න යන්නේ. හරි ඉතින් මම මේකට පේන විදිහට යාළුවනේ කොලයක් එල්ල ගමු අපි. යාළුවනේ ඉතින් මම මේ විදිහට කොලයකුත් එල්ල ගත්තා. හරි එහෙනම් අපි යමු මේක අපිට ට්‍රේනින් වෙන්න. හරි යාළුවනේ ඉතින් අපි අරක ටෙස්ටිං කරන්න යන්නේ යාළුවනේ. ඉතින් මම ඊතලෙත් හදාගත්ත යාළුවනේ. ඉතින් ඔයගලන්ට පේනවා තිය අතන හරි ඉතින් මම අන්න ඒකට තමයි දැන් හරි යාළුවනේ ඉතින් මම මේ ඊතලේ හොඳට හදාගත්ත යාළුවනේ. ඉතින් මම දැන් අරකට තුන් පාරක් විදින යාළුවනේ. තුන් පාරෙන් අනිවාර්යයෙන්ම දෙපාරක් වැද්දේ නැතුනොත් ඉතින් යාළුවනේ මම මෙතන ඩිප් 10ක් ගහනවා. හරි එහෙනම් ඉතින් අපි ඒක ටෙස්ට් කරලා බලමු. ඉතින් මම පළවෙනි පාර විදින්න යන්නේ. පළවෙනි පාර යාළුවනේ මම මෙන්න මෙතන තමයි විදින්නේ. අපි විදලා බලමු. හරි යාළුවනේ ඔයගොල්ලෝ දකින්න ඇති යාළුවනේ පළවෙනි පාර වැදුනා තැන හරි යාළුවනේ ඉතින් මම මේ දුන්නේ හොඳට ඊතලේ හදාගත්ත යාළුවනේ. ඉතින් මම දැන් මේක ටාස්ක් එකක් කරනවා යාළුවනේ. මම අනිවාර්යයෙන්ම අරකට තුන් පාරක් ගහනවා. ඒකෙන් අනිවාර්යෙන් දෙපාරක් වැද්දොත් වදින්න නැති වුණොත් මම ඩිස් 10ක් ගහනවා යාළුවනේ. මම තුන්වෙනි පාර 3යි ගහන්නේ යාළුවනේ. ඒකෙන් දෙකක් අනිවාර්යෙන් වදින්න ඕන. හරි එහෙනම් මම පළවෙනි එක ගහලා බලමු. ඔයගොල්ලෝ හරි යාළුවනේ මම පළවෙනි එක ගහන්නේ මෙතන ඉඳන්. මම මේ විදිහට දාගත්තා. ඔන්න විදිහට යාළුවනේ මේක දාගත්තා. හරි යාළුවනේ ඉතින් මම පළවෙනි එකම වැදුනේ ඉතින් ඔයගලන්ට අතන පේනවා ඇති. ඉතින් මාව ඔයගලන්ට පෙන්නන්නම් ඔහොමම. හරි යාළුවනේ ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේක කෙලින්ම කොලයට වැදිලා තින්නේ. කොලේ මුල්ලට. හරි ඔන්න ඉතින් යාළුවනේ මම එකක් ගැහුවා අනිවාර්යෙන්. ඉතින් ඔයගලන්ට දැන් පේනවා ඇති. හරි ඉතින් මම ඒක මේ විදිහට ගලව ගත්තා. හරි යාළුවනේ මම දැන් ඊළඟට දෙවෙනි එක ගහන්න යන්නේ. හරි යාළුවනේ ඉතින් මම ඉස්සෙල්ලත් එකක් ගැහුවා. ඉතින් ඒක වැදුණා පළවෙනි එක. ඉතින් දැන් මම දෙවෙනි එක තමයි ගහන්න යන්නේ. ඉතින් මේකයි තව එකයි තමයි යාළුවනේ තියෙන්නේ මේකට ගහන්න.
ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති පළවෙනි එකම වැදුනා. හරි ඉතින් එහෙනම් මම ඉස්සෙල්ලා තැන්ට වඩා මේක ටිකක් දුරස් කරනවා යාළුවනේ. ඉස්සෙල්ලා මං ගැහුවේ මේ ගහගාගෙන. දැන් මම මේ හරිනම් වගේ තමයි යාළුවනේ ගහන්න යන්නේ. හරි යාළුවනේ මම මෙතනින් තමයි ගහන්න යන්නේ. හරි එහෙනම් අපි ගහලා බලමු. මේ දෙවෙනි එක යාළුවනේ. කරන්න දෙයක් නැහැ යාළුවනේ. දෙවෙනි එක වැද්දේ නැහැ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති. ඒක යාළුවනේ ළඟින් ගියා යාළුවනේ උනාට වැද්දේ නැහැ. ඉතින් එකයි තාම වැදුනේ යාළුවනේ. මම මේ ඊතාලෙත් හොයාගන්න ඕන. හරි යාළුවනේ ඔන්න අපි ඊතාලෙත් හොයාගත්තා. වැද්දේ නැහැ යාළුවනේ ඒක. මේ තින්නේ යාළුවනේ ඉස්සෙල්ලා වැදිච්ච තැන. දෙවෙනි එකත් ගැව්ව යාළුවනේ ඒක වැද්දේ නැහැ. අපි ළඟට දැන් තුන්වෙනි එක ගහලා බලමු. ඒක වැද්දොතින් විතරයි යාළුවනේ. ඒක වැද්දේ නැතුණොත් යාළුවනේ මං අනිවාර්යෙන්ම ඩිස් 10ක් ගහන්න ඕනේ. යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති යාළුවනේ මං දෙකක් ගැව්වා. දෙකෙන් එකයි තාම වැද්දේ. දැන් තුනක් තියෙනවා යාළුවනේ. මේක තමයි අන්තිම එක. අපි ඒකත් ගහලා බලමු ඉතින් යාළුවනේ. ඒක වැද්දේ නැතුණොත් යාළුවනේ මං ඩිස් 10ක් ගහන්න ඕන. හරි ඉතින් අපි එහෙනම් අන්තිම එකත් ගහලා බලමු. හරි යාළුවනේ ඔන්න ඉතින් මම ඊළඟට ගහන්න යන්නේ ඉස්සෙල්ලා හිටපු තැනින්ම තමයි. ඉතින් මෙන්න දුන්නත් යාළුවනේ. ඉතින් අපි ඊළඟට මම ඉස්සෙල්ලා හිටපු තැනින්ම ඉඳන්ම තමයි යාළුවනේ ගහන්නේ. ගහට ටිකක් මෙහා ඉඳන්. ඔයගලන්ට පේන්නේ නැති යාළුවනේ මෙතන ගහ. මම මෙන්න මෙතන ඉඳන් තමයි ගැහුවේ. හරි ඉතින් අපි එහෙනම් මේ තුන්වෙනි එකත් ගහලා බලමු. අයියෝ යාළුවනේ ඉතින් කරන්න දෙයක් නැහැ. තුන්වෙනි එකත් වැද්දේ නැහැ යාළුවනේ. ඔයගොල්ලෝ දකින්න ඇති යාළුවනේ ඒකත් ළඟින් ගියේ. හරි ඉතින් යාළුවනේ ඉතින් අදට මගේ ටාස්ක් එක ඉවරයි. ඉතින් මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා යාළුවනේ මේක වැද්දේ නැතුව ඉතින් ඩිස් 10ක් අනිවාර්යෙන්ම ගහනවායි කියලා. යාළුවනේ ඉතින් මට දුක් බරයි යාළුවනේ ඉතින්. තුනක් ගැහුවා තුනෙන් දෙකයි යාළුවනේ වැදුනේ. හරි ඉතින් අපි එහෙනම් මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා යාළුවනේ ඩිස් 10ක් ගහනවායි කියලා. හරි එහෙනම් අපි ඩිස් 10 ගහන්න යමු. හරි යාළුවනේ ඉතින් මම ඩිස් 10 ගහන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ නම් කවුන්ට් කර කර ගහන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි යාළුවනේ ඉතින් මම 10ක් ගැහුවා. හරි යාළුවනේ ඉතින් මම අද ඩිස් 10 උත් ගැහුවා ඉතින්. ඒකත් ඇඟටත් හොඳයි යාළුවනේ. හරි ඉතින් ඔන්න එහෙනම් මම දුන්නේ ටාස්ක් එකයි දුන්න හදන එකයි ඔක්කොම ඉවරයි යාළුවනේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඉතින් මම ආයේ මේ වගේ vlog එකකින් හමු වෙනවයි කියලා ප්‍රාර්ථනා කරනවා. හරි එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.